දැන් මම සමහර ධර්ම දේශනාවලට ගියාට පස්සේ හරිද? ගෙනල්ලා ඉතින් අෂ්ටපාන කියලා ගෙනල්ලා මොනවද තියෙන්නේ? ගස් ලැබු ජූස්. ගස් ලැබු ජූස් පූජා කරන්න බෑ විකාලේ. ආලාබු කියන්නේ මහා ඵල සංඛ්‍යාතයට වැටෙනවා. මහා ඵල කියන්නේ මොනවද අම්මා? මහා ඵල කියන්නේ මොනවද? මහා ඵල දන්නේ? එහෙනම් gedara ඵල. ඈ මහා ඵල දන්නේ නැද්ද? මහා ඵල කියන්නේ මොනවද? නෑ නෑ මං අහන්නේ වර්ග ටික නෙමෙයි. මහා ඵල කියන එකේ තේරුම මොකද්ද? gediya ලොකුයි. නේ මුන්දලගේ. gediya ලොකුයිලු. මහා ඵල කියන්නේ gediya ලොකුයි කියන එක නෙමෙයි. සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ රසං. ධාන්‍ය ගතික රසය එනවනම් තමයි මහා ඵල සංඛ්‍යාතයට එන්නේ. සබ්බම් ඵල රසං බුදුහාමුදුරු කියන ඕනම ඵල රසයක් සුදුසුයි. තපෙත්වා මේක හැර මොනවද? ධඤ්ඤ රසං. ධාන්‍ය ගතික සාරය එන්න බෑ. ඔතන රසය කියලා කියන්නේ දිවට දැනෙන රසය නෙමෙයි. සාරය. ධාන්‍ය ගතික සාරය. එතකොට එපා කිව්ව මොනවද? කුම්බණ්ඩං කොමඩු ආලාබු ගස්ලබු ලබුජ දිය ලබු තිපුසපල නාලිකේර පොල් මොනවද? තැඹිලි ඒව බෑ. අපේ කටිය දන්නෙත් නෑ මේවා. ඉතින් මොකද වෙන්නේ? ඈ සමහර වෙලාවට අර එක දවසක් මං කොහේ හරි ගිහිල්ලා ස්වාමීන් වහන්සේ තැඹිලි ගෙඩියක් වළඳමුද? ඈ මේ හවස 3ට විතර. තැඹිලි බලපි වෙලාව කීයද කියලා? ස්වාමීන් වහන්සේ 3යි. මම තැඹිලි විකාලේ අවුලක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. මං ඔබට අවුලක් නැහැ මට අවුල්නේ. මගේනේ ශික්ෂාපදෙ බින්දෙන්නේ. දෙන එකට අවුලක් නැහැ. තව එක දවසක් කොහේ හරි මේ ඉස්තර මට මතකයි මේ මම ආරන්නේ ඉන්න කාලේ බදුල්ල පැත්තේ පිරිත් පින්කමකට එන්න කිව්වා. අර පන්සලක. මොකද්ද ඔය FM නාලිකාවක මේ ඒකේ මට කිව්වා පිරිත් ආරම්භ කරන්න කියලා. මම ගියා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දුක රෙකෝඩින් එක. මම ගිහලා ඉන්නකොට ඒ මුල් කොටස කරලා මම එළියට ආවා. දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගුරුතුමිය දුවගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේ කැඳ ටිකක් වළඳමුද? ඔය කැඳ බලපි වෙලාව රෑ 9:00යි. දැන් මට කියනවා කැඳ වළඳන්න. හරිද? එතන කට්ටියක් හිටියා නැත්නම් මං උන්දට කැඳ වෙන්න දෙනවා. හරිද? අන්න ඒ වගේ ඒ කියන්නේ ඇත්තටම බෞද්ධ වුණාට හරීම අඥානයි. භික්ෂුවට සංඝයාට සිල්මෑණියන් වහන්සේලාට සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට විකාල භෝජන ශික්ෂාපදය ආරක්ෂා කරගන්න උදව් කරන්නවත් දන්නේ නේ. සමහර වෙලාවට දිවි හිමියෙන් ශික්ෂාපද රකින්නවා. ඒ ශික්ෂාපද රැකගන්න උදව් කරන්න දන්නේ. ඒ නිසා හරිද මේ බුද්ධ ශාසනයේ මෙච්චර මේ පහනක් වගේ පත්තු වෙලා තියෙන කාලේ හරිද විකාර කරන්න එපා. හැදියල්ල දෙයියනේ හැදියල්ල. මේකෙන් වෙනසෙන්න එපා. කතාව තේරුණාද? මම මේ සියලු දෙනාට කරුණාවෙන් කියන්නේ. හදවතේ අප්‍රමාණ කරුණාවෙන් කියන්නේ මේකෙන් නැසෙන්න එපා. මොකද ඔයාටයි මටයි 60යි 70යි ජීවත් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනය තව 2400ක් තියෙන්න ඕන. ඒක කාලා මැරෙන්න එපා. හරි? මං කියන කතාව තේරුණාද? ඈ අනිත් එක ඔයා හිතන්නකො සමහර වෙලාවට ආයි ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ආයි මේකම උපදිනවා. තේරුණානේ? දැන් පෞගිය කාලේ අහගන්න මම මේක ලස්සන කතාවක් කියන්නේ. මට හෝමාගම පැත්තේ කුටියක් හැදුවා. කුටියට මුල් ගල තියන්න හරිද? එක්තරා උපාසකම්ම කෙනෙක් මගේ වෙලාව ඉල්ලගෙන උපන් වෙලාව ඉල්ලගෙන ගිහිල්ලා බලලා තිබුණා. මම ඔක එච්චර ගණන් ගන්නෑ. ඒ උපාසකම්මට ඕනේ කියලා ඉතින් වෙලාව බලන්න ගිහිල්ලා. වෙලාව බලපු දෛවඥයා සුපිරි මීටරයක් මිනිහා වෙලාව ගත්ත ගම ඇත්තට ගෑනු කෙනෙන්නේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ මගේ වෙලාව කියලා දන්නේ නැහැ නේ. මේක බලපු ගමන් කිව්වලු මේක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වෙලාවක්. මුන්නහන්සේ මේ ජීවිතේ විතරක් නෙවෙයි පෙර ජීවිතෙත් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. පෙර ජීවිතේ විදුහල්පතිවරේ කුරුණෑගල පැත්තේ තමයි වැඩ කරලා තියෙන්නේ. හරිද? තරුණ කාලේ හොඳට උගන්නලා නැති බැරි අයට හොඳට සලකලා ළමයින්ට හොඳට උගන්නලා විනයවත්ව ඉස්කෝලේ හොඳට හදලා ඊට පස්සේ මැද වයසේදී කලකිරිලා මහාන වෙලා
ආරණ්‍ය වාසීව හොඳට භාවනා කරලා ගුණදහම් වඩලා සිල් ආරක්ෂා කරලා සිල් ගුණදහම් වඩලා හොඳට ධර්මයේ ඉගෙනගෙන අවුරුදු 80කදී ස්වාභාවිකව අපවත් වෙලා තියෙනවා 1980. නැවත ඒ 1980ෙම 9 වෙනි මාසේ 30 වෙනිදා නැවත ලංකාවේ දකුණු පළාතේ නැවත ඉපදලා තියෙනවා. ඒතකොට මොකද්ද මම මේ කියන්න හදන්නේ? එතන හිටපු එක ආයිසරයක් මෙහෙ ඇවිල්ලා ඉපදිලානේ. මං ඒ ශාසනය විනාශ කරලා තිබ්බනම් අද මොකද වෙන්නේ? අද මට මෙහෙම සිල් රැක ගන්න බෑ. කතාව තේරුණායි. ඉතින් බොලාම ආයිසරයක් මේකෙම උපදිනවා. එතකොට මේකට කක්ක කරලා ගියොත් මොකෝ වෙන්නේ? ආයි ඇවිල්ලා රැක ගන්න සීලයක් නැති වෙනවා. ඒ නිසා මේ ශාසනේ කාලය යන්න එපා. අපි හැමෝටම මම මේ කියන්නේ. මටත් ඇතුළුව. මමද මේ කියන ගමන් හිතන මොකද්ද? මගේ සිකපද ටික මං රැක ගන්න ඕන. මගේ ධර්මය මං ඉගෙන ගන්න ඕන. මම භාවනාව කරගන්න ඕන. ඔබටත් කියනවා මේ ටික කරගන්න. නේ? මං නොරකමින් මං හරහට යමින් මං ඔයාලට කෙලින් යන්න කියලා කියන්නේ සහ හරිද? ඔයා කෙලින් යන ගමන් මං හරහට යන්නෙත් නෑ. මට උත්සාහයක් තියෙනවා. හරි.